ඉතින් අද දවසේ ලෑස්තිලා ඉන්නේ තවත් නවකතාවක් ගැන කතා කරන්න. ඒක තමයි තෝඩු 8 වෙනි නවකතාව මගේ. කොහේ හිටියත් කියවන්න මම ලියන්නේ ඔයාට කියන තේමාව යටතේ තමයි ඒකත් ලියවෙන්නේ. මේ තමයි ප්‍රේමය. උඹව හොය හොය ඇස්වලට ඉස්පාසුවක් නොදෙන. ඒත් නැතුවම පපුව කකියන. කඳුළු බේරෙන. ඇවිලින්නේ නැති හැඟුම් සේරම අවුලගෙන පටාචාර වගේ නුඹව හොයන. ලියන අකුරක් ගානේ එල්ලෙන. ඒව ඇතුලේ මාව කියවන. කොහේ හිටියත් මාව කියවන ආදරණීය ඔබට. ඉතින් මේ කතාව ලීසා කියලා කවි ලියන ගැහැණු ළමයෙක් සහ කල්යාන් කියන නළුවෙක් අතර ඇතිවෙන ප්‍රේම සම්බන්ධයක් ගැන තමයි මේ කතාවේ දිගට ලියවිගෙන යන්නේ. ඉතින් කල්යාන් කියන්නේ විවාහක නළුවෙක්. නමුත් එයාගේ විවාහ ජීවිතය ඉතාම සාර්ථක නැහැ. මේගොල්ලෝ ජීවත් වෙන්නේ සුඛෝපභෝගී මහල් නිවාසයක. ඒ මහල් නිවාසයේ තවත් එක් නිවසක ඉන්න ගැහැණු ළමයෙක් තමයි ලීසා කියන්නේ. ඉතින් මේ ලීසා දකිනවා කල්යාන්ගේ අස්ථාවර විවාහ ජීවිතය. සහ එයා නිරීක්ෂණය කරනවා කල්යාන් ගැන ගොඩාක් තොරතුරු. ඊට පස්සේ එයා කල්යාන්ට කෙටි පණිවිඩ හරහා කවි ලියන්න පටන් ගන්නවා. එතනින් තමයි කල්යාන් ලීසා කියලා කෙනෙක් මට ආදරය කරනවා කියන එක දැනගන්නේ. ඊට පස්සේ කල්යාන්ගේ හිතේ ලීසා ලියන කවිවලට ආදරයක් එයාගේ හිතෙත් හටගන්නවා. වචන වලට කරන්න බැරි දෙයක් නැහැ කියලා කියනවානේ. ඉතින් කවි කියන්නේ හරි තියුණු ආයුධයක් ප්‍රේමයට. ඉතින් මේ කතාවේ අවසානයේදී ලීසටත් කල්යාන්ටත් එකතු වෙන්න ලැබෙයිද කියලා අපි බලමු. ලීසාගේ දෙමව්පියෝ මේ කතාවේදී කැමති වෙන්නේ නැහැ කල්යාන් විවාහක කෙනෙක් නිසා. ඔහු නළුවෙක් වුණත් ඔහු විවාහක කෙනෙක් නිසා තමන්ගේ දියණිය කල්යාන් එක්ක විවාහ වෙනවට ලීසාගේ දෙමව්පියෝ කැමති වෙන්නේ තමන්ගේ එකම දියණිය ඇය නිසා. ඉතින් අපි බලමු අවසානෙට කොහොම වෙයිද කියලා. මේ කතාවේ කල්යාන් ඉරුගල් බණ්ඩාර කියන නළුවා කතෝලික චරිතයක් විදිහට තමයි මම නිරූපණය කරන්නේ. ඉතින් ඒ නිසා මම මේ පොතේ අවසානයේදී බයිබලයේ සුදු බයිබලයේ සඳහන් වෙන ප්‍රේම පාරමිතාව ඇතුළත් කරලා තියෙනවා. ප්‍රේමය ඉවසිලිවන්තය, කරුණාවන්තය. ප්‍රේමය ඊර්ෂ්‍යා වන්නේ නැත. පාරට්ටු කරගන්නේ නැත. උඩඟු වන්නේ නැත. ප්‍රේමය අවනීත නොවේ. ආත්මාර්ථකාමී නොවේ. හනික නොකිපි. නපුර